මේකෙන් තමයි මම හිමා දින්නේ. ඉතින් ආයුබෝවන් හැමෝටම. ඉතින් උදේ පාන්දරම ආවා. ඇත්තටම උදේ හරි අමාරුවෙන් නැගිට්ටේ. මාරම සීතලයි. ඉතින් නැගිටලා කරලා ඉතින් උදේ පාන්දරම බලද්දි දකින්න හම්බුනේ. උදේ පාන්දරම හිම වැටිලා තනිකර වැහිලා ගිහුව පරිසරයක් තමයි තිබ්බේ. ඉතින් උදේ සිත්තමට ගිහිල්ලා කාලා බීලි ඉවර වෙලා මේ ලෑස්තිලා ඉතින් ආවා වැඩට. ඇවිල්ලි ඉවර වෙලා අපේ රාජකාරියේ ඉතින් හිම වැටිලා තියෙන දවසට මුලින්ම කරන්න ඕන අපි හිමාස් කරන එක. ඉතින් මේ වෙද්දි දැන් හිම අස් කරලා ගොඩාක් දැන් කොහොම පැයක් විතර හිම ඇද්දා. ඇදලා මේ තියෙන්නේ මේ මගේ භාණ්ඩේ. මේකෙන් තමයි මම හිමා දින්නේ. මේකෙන් තමයි ඉතින් මම හිමා දින්නේ. ඉතින් දැන් ඇදලා ඉවරලා මේ තුට වාඩි වුණා පොඩ විවේකයක් ගන්න කියලා මේ කට්ටි පහළට ගිහපු වෙලාව තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ දැනුත් වල පේනවා ඇති හිම වැටෙනවා. ඉතින් ඉවරයක් නැහැ. ඉතින් ඔයාලා මං හිතන්නේ වීඩියෝ ගෙනාවට වැඩ කරන තැන දැකලා නැහනේ. ඉතින් මම අද පෙන්වන්න හිතුවා වැඩ කරන පරිසරේ කොහොමද කියලා. ඉතින් අපි මේ හිමේ කට්ට කාගෙන වැඩ කරන්නේ. මේ ඉතින් වැඩ කරන වීඩියෝ ගන්න බෑ අතන. මොකද මේ ඇතුලේ වීඩියෝ කරන්නත් අපිට තහනම්. ඒත් මේ අපි වැඩ කරන පරිසරේ මම ඔයාලට පෙන්වන්න පුළුවන්. ඉතින් මම ඔයාලට අනිවාර්යෙන් දැන් පෙන්වන්නම් මේ වැඩ කරන පරිසරේ මේ වෙද්දි. ඉතින් මේක තමයි මගේ භාණ්ඩේ හිම අස් කරන මේ බටකොලාච්චිගේ මේක වගේ තමයි. ඉතින් මේක මේ ඊට පස්සේ ඔය තියෙන ඉතින් අපි වැඩ කරන මේ නැවක කෑල්ලක්. ඉතින් මේ බ්ලොග් එකක් මේක තමයි මේ වැඩ කරන්නේ. දැන් මේ ටිකේ මම හිම ඇද්දා. මේ ටික ඔහොම මේ පල්ලෙහා ඒ ටික සේරගෙම හිම ඇද්දා. අඩි 1.5ක් විතර පිරලා තියෙන්නේ මේ වලේ මේ වෙද්දි. ඉතින් හැමතැනම මේ පේනවනේ මේවා මේ බට ලයින් හැමතැනම හොඳටම පිරලා තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් තව වටපිට පෙන්නුවොත් ඔය තියෙන්නේ හැමතැනටම තාමත් ඉතින් හිම වැටෙනවා. අර ඈත පේන්නේ නැවක් මේ වෙද්දි හදලා ඉවර වෙලා මේ මාසේ මූදට යන්න තියෙන එකක්. ඉතින් මේක ඊළඟට තියෙන්නේ. අරක අපි හැදුවේ ඒක අපේ අතින් වැඩි ඉවර වෙච්ච එකක්. මේක තමයි ඊළඟ ලබන මාසේ යන්නේ. මේ අපි දැන් ඉන්න නැව තමයි ඊළඟ මාසේ යන්නේ. ඉතින් පේනවට ඈත පාර පේන්නේ සේරම මේ වැහිලා ගිහලා තියෙන හිමේ මේ වෙද්දි. ඉතින් දැන් මේ ඊයේ රෑ ඉඳලා එක දිගටම හිම වැටෙනවා. ඉතින් මේ චූටි රවුමක් මම අරන් ගිහලා පෙන්නන්නම්. මේ ඇත්තටම තහනම් වීඩියෝ කරන්නේ ඒකයි මම එහෙම පෙන්නන්නේ නැත්තේ. මේ පේනවනේ. මේ පේනවනේ ඉතින් හිම අපිට නම් දැන් නම් කිසිම මේ සතුටක් නැහැ හිම දැක්කට. මොකද හිමේ කට්ට කන්න ඕන තරම් කට්ට කාලා මේ දුක් ඉඳලා ඉන්නේ. මේ තුන්වෙනි අවුරුද්ද මේ හිමේ මෙච්චර මේ දුක් විඳගෙන මේ කට්ට කන. ඉතින් ඔයාලට මේව දැක්ලා සතුටක් එයි කියලා හිතන නිසා තමයි මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ. අර පේනවා අර ඈත කන්ද තියෙන්නේ. කන්දත් මේ අර ඈත කන්ද සම්පූර්ණයෙන් වැහිලා ගිහලා තියෙන්නේ. ඉතින් අතපය එහෙම ගණන් ඉතින් කතා කරන්න ඕනේ නැහැ. සීතල කාලේට මාරම අමාරුයි. ඉතින් මේ පේනවලු ඉතින් ඇඳුම් මේ මාක්ස් එහෙමත් මේ සීතල මේ හිම වැටිලා වැහිලා ගිහලා තියෙන්නේ. ඒ තව චුට්ටක් අස් කරන්න තියෙනවා. මේ ඒකත් අස් කරලා දාලා ඉවර වෙලා පහළට යන්න ඕන. මේ දෙතුන් දිනේ නම් ගියා. ඒ වැඩ ඉවර කරලා දාලා ඉවරලා අපි පහළට යමු ටක් ගාලා. මේ වැඩි ඉවර ගන්නකම් මේ වීඩියෝ නවත්තනවා. තා ඉස්සරහට ගෙන්න පුළුවන් වුණත් මම අරගෙන එන්නම් එහෙනම්. නැති යාළුවෝ ඔය ටික තමයි දැනට මට අරගෙන එන්න පුළුවන්. මමපත් මේ හරි අමාරුවෙන් ගත්තේ මේ කට්ටිය හෙල්මට් වෙනකන් ඉඳලා. ඉතින් එහෙනම් ඔක තමයි කොරියාට එන්න ඉන්න අයට මේ එළිය වැඩ කරන්නේ මේ ජොබ් එක හමුනොත් ඉතින් මොන වගේද කියලා මේ පෙන්නුවේ හිම වැටෙන පැත්තක නයි ඉතින්. දැන් ඒක පැත්තට හිම වැටෙන්නේ නැහැ ඉතින්.
මේවා එහෙම බෑ. ඉතින් ඉබ වැඩටත් වැඩ කරන්න ඕන. ඉතින් වරුසාවෙත් වැඩ කරන්න ඕන. අවුවෙත් වැඩ කරන්න ඕන. රස්නේ කාලේ සීතල කාලේ කියලා නැහැ. ඉතින් අපි කරන කට්ට පේනවා ඇතිනේ මේ මේක මේ බොරුවට කරන වීඩියෝ එකක් නෙවෙයි. ඉතින් ඇත්තටම මේක තමයි වැඩ කරන්නේ. ඉතින් දුකක් තමයි. ඉතින් ඇත්තටම මේ සතුටක් කියලා නැහැ. ඉතින් මේ වගේ වැඩ කරද්දී මේ ගොඩක්ම හිතටත් වැඩිය අමාරු මේ ඇඟිලි වලට මාරම අමාරු ඇත්තටම වැඩ කරද්දී මේ සාමාන්‍ය අපිට හම්බෙන ග්ලව්ස් වලින් හොඳම ග්ලව්ස් එක දාලත් මට මේ මාරම සීතලක් තියෙන්නේ අත් දෙකට. ඉතින් ඕක තමයි මේ කොරියාවේ එළිය වැඩ කරන අයගේ තත්ත්වය. ඉතින් කොරියාවට එන්න ඉන්න අයට කියන්න තියෙන්නේ ඉතින් එළිය වැඩ කරන ජොබ් එකක් හම්බ වෙනවා නම් ඉතින් මේ වගේ තමයි. දුක් මහන්සියෙන් ඉතින් කීයක් හරි හම්බ කරගන්න ඕන. ඉතින් අපි ෂිප් බිල්ඩින් නැව් කර්මාන්තය තමයි ඉතින් කරන්නේ. අර සේරම පේන්නේ හදලා මේ දැනට හැදෙන මේකත් මේ දැනට හැදෙන මේ නැව් තියෙන්නේ. මේක මේ එන්ජින් රූම් එක. මම කලින් උත් කිව්වා මේක එන්ජින් රූම් එක. ඉතින් ඕක තමයි තත්ත්වය. ඉතින් මේ පේනවනේ තාමත් හිම වැටෙනවා මේ. තාමත් ඉතින් හිම වැටෙනවා ඉවරයක් නැහැ ඉතින් ඊය රෑ ඉඳලා. ඕක ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. මේ වීඩියෝ කරන්න තහනම් නිසා මම මේ මෙතන වීඩියෝ නවත්තනවා ඉතින්. හැමෝටම මේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. ඉතින් මේකෙන් ඔයාලට මේ ආදර්ශයක් මොනවා හරි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉතින්. එහෙනම් හැමෝටම බුදු සරණයි. බයි.